ඕපදූපකාරයයි දේශකයයි කියලා කියන්නේ දෙන්නේ. ඕපදූපකාරය කරන්නේත් කතා කරන එක. දේශකයා කරන්නේත් කතා කරන එක. හැබැයි දෙන්නම කරන්නේ එකම වැඩේ වුණාට දෙන්න දෙන්නේ. දේශකයා කියලා කියන්නේ දේශනය පිළිබඳව කතාව පිළිබඳව කිසියම් ශික්ෂණයකින් යුක්ත කෙනා. ඉස්සර කාලේ අපේ සමාජයේ කිසියම් සභාවක් අමතන්න කෙනෙකුට දෙනවනම් ඒ අමතන කෙනා ඉන්නවා. අමතන කෙනාගේ දැනුම ඔළුවේ පිරීලා තියෙනවා. ඒ කරුණ තමයි ඔහු සමාජයට කියලා දෙන්නේ. ඒ වගේම රූපවාහිනී මාධ්‍ය ආයතනයක් ගත්තාම දැනුම තියෙන, අවබෝධය තියෙන, නමක් තියෙන පුද්ගලයෙක් තමයි සමාජයට කතා කරේ. නමුත් අද නව මාධ්‍ය ඇවිල්ලා තියෙනවනේ. sannivedana, Facebook, YouTube ආදී ඒවායේ කතා කරන සමහර අයට දැනුම නැහැ. දැනුම නැහැ, අවබෝධය නැහැ. කතා කරන වචනවල අදහස් නැහැ. ඔහේ කතා කරනවා. කතා කරන්නම් වාලේ කතා කරනවා. ඉරිසියාවෙන් කතා කරනවා. වෛරයෙන් කතා කරනවා. ද්වේෂයෙන් කතා කරනවා. උද්දච්චකමෙන් කතා කරනවා. ගහගන්න කතා කරනවා. ඒ වගේ අය ඕපදූපකාරයෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේශකෙක් සතු ලක්ෂණ. බාහු සච්ඡංච සිප්පංච. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. ඇසූ තැන් කියලා කියන්නේ ශ්‍රුතිය. ඔහු සමාජයේ බහුශ්‍රුත කෙනෙක් වෙන්න ඕන. පිරූ තැන් කියලා කිව්ව පූර්ණය කර ජීවිතය තුලින් ඔහු ලබාගත් ප්‍රඥාව, අධ්‍යක්ීම්, දැකපුරුදු, කලපුරුදු, අහලා පුරුදු ඒ පරිචය ඇසූ පිරූ තැන් කියලා කියනවා. ඒ වගේම හොඳ දේශකයෙක් තුළ තියෙන්න ඕන තව ලක්ෂණයක් තමයි විනයෝච සුසික්ඛිතෝ. කතා කරන භාෂාවේ විනයක් තියෙන්න ඕන. ශික්ෂණයක් තියෙන්න ඕන. හික්මීමක් තියෙන්න ඕන. හික්මීමක් නැති, විනයක් නැති, ශික්ෂණයක් නැති අය වැටෙන්නේ දේශකයා ගොඩට නෙවෙයි, ඕපදූපකාරයාගේ ගොඩට. ඒ වගේම තව නොපෙනෙන ලක්ෂණයක් පෙන්නනවා. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරන ලද පින් ඇති බව. ඒ කියන්නේ ලස්සන අදහස් සමාජයට දෙන්න, අර්ථවත් අදහස් සමාජයට දෙන්න පෙර පිනක් තියෙන්න ඕන. පෙර පිනක් තියෙන්න ඕන. එතකොට යහපත් දේශකයා ගැන බුදුහාමුදුරුවෝ කතා කරන, සාකච්ඡා කරන, දේශනා කරන ගොඩක් තැන් තියෙනවා. විශේෂයෙන් දූතීය සූත්‍රයත් මේ පිළිබඳව අදහස් පළ කරනවා. නමුත් මම මෙහිදී ඔබට පැහැදිලි කරේ මංගල සූත්‍රයේ එන බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ. ඒ වගේම සුභාසිත වචන, සුභාසිතාචයා වාචා, සුභාසිත වචන පාවිච්චි කිරීම කියලා කියන කාරණාව දේශකයෙක් සතුව තියෙන්න ඕන. අද අපි දකිනව සමාජ මාධ්‍ය ජාලා තුල ඇතැම් අය ඕපදූපකාරයෝ බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂණ නැති නිසාය කියන කාරණාව. ඒ කියන්නේ මනස දැනුමෙන් පිරීලා නැහැ, ජීවිතය අත්දැකීම් වලින් පිරීලා නැහැ, සමාජය ගැන උපේක්ෂාවක් නැහැ. තමන් දැනුම දෙනවට වඩා තමන් දන්න දේන් පහර ගහනවා කියලා කියන එකක් තමයි පේන්නේ. දේශකයා කියලා කියන්නේ එක්කෙනෙක්, ඕපදූපකාරයා කියන්නේ තව එක්කෙනෙක්. ඔයා මොන ගොඩේද?